මොකද ඔක ගෑන්ටි කියලා මම වැඩි වනක්ෂරයා දෙමියා උඹට කියන්න එක එක දවසට එක එක කෑලි මම මේ දැනුත් ගිහින් ආවේ සිරාවට උඹලට ඉතින් මම මොකද බොරු කියන්නේ හැමදාම එකම පළතුර කන්නත් බෑනේ ඉස්සලට කාලා බලන්න ආස හිතේ ඉතින් කවද්ද අපි පුච්චලෙත් පාරක් කන්නේ අද කමු අද කන්න බෑ බූරුවෙක්නේ යකෝ තව ටිකකින් ගෑණින ඔගෙද ගුට්ටි කන්නේ අහුම්මත් උඹ දන්නවනේ ගෑණිගේ හැටි හරි මම උඹලා දෙන්නට පොට් එක ඇයට කියලා ස්පිරි කෑල්ල සෙට් කරලා දෙන්නම් උඹලා දෙන්න හිටු දෙමන් පොට් එකට බලයන්කෝ නේ එතේනම් සෙට් කරලා දීපන් අපි දෙන්නට මේ දැන් මං ගෙදර යනවා මගේ ගෑන් කඩේ යන්න බලන් ඉන්න මං ගිහින් එන්නම් උටත් ඉතින් ඉතර ලස්සන කෑල්ලක් ඉද්දි ගොයි වගේ වැඩ කරනවනේ අපි කරා කියලා කරද්දක් නෑ මේ ඒක නෙමෙයි ඉතේදී අයිස්ක්‍රීම් එකක් අරන් වරෙන් ඈ අයිස්ක්‍රීම් ඒක ෆුඩ් සලාඩ් කන්න උණු හර්පණේ කියන්නේ අරින් යන්න අයියෝ මල කරදර යන්නේ අදත් මුන් දෙන්න ගේ ළඟටම ඇවිල්ලානේ මං ඔයාට කිව්වනේ අනේ හරි හරි බය වෙන්න එපා අද මං ඉන්නවනේ මම බලා ගන්නවා අන්න එනවා ගෑණි මිනිහා දෙන්නම මූසල ජෝඩුව. අද ගෑණි ඉස්සරහම මිනිහාගේ රෙදි ගලවන්න පුළුවන් බලෙන්කෝ මොකද මල්ලි අද ගේ ගාවටම වෙලා ගීගාවට ආවිද? ගීගාවට ආවි ඔය මහත්තයාගේ වැදගත්කම කියලා යන. එයාගේ මහත්තයා එහෙන වැදගත් කිව්ව නේද? වැදගත් තමයි ගමේ වැදගත්ම මිනිහලු ඒ වුණාට අපි නම් දැක්ක නමුදුක බඩු පොට්ටකට ගිහිල්ලා කඩේ මහදාව එළියට එනවා නැද්ද මදු ඒක තමයි. ගෑනු හරියට හිටියා නම් මිනිස්සු ඔවස්සිරින් ගයියේ. පිරිමි කොහොමත් එහෙමනේ පිරිමි කැමති නෑනේ එක පළතුරකින් සෑහෙන්නේ පිරිමි කැමති ෆුඩ් සලාඩ් කන්න ඒක හැබැයි පිරිමි චීත් අඳින එක නම් පට්ට කැතයි නේද බබා ඒකනේ බබා මෙන්න මේ 300 දෙන්න මෙයාට චීත්‍යාරයක් ගන්න මෙන්න මේක අරගෙන ඌට චීත්‍යාරයක් කරන් දිය බල මගේ ගෑන්ට එක කේලම් කිව්වට මගේ ගෑණි පට්ට අන්ඩර්ස්ටෑන්ඩින් යකෝ ගිහින් යන්න යංගනේ යන්න. මොකද මං ඒ උනේ? අන්ඩර්ස්ටෑන්ඩින්. බලන් වලින් ගහන්න නෑ බබා ඕකට අන්ඩර්ස්ටෑන්ඩින් කිව්වේ අන්ඩර්ස්ටෑන්ඩින් ඔහොමට පෙපර බලලා මේ මට නම් බයි බෑ බං මාට්ටුත් එහෙම පිස්සු දෙයක්ෝ අංජුව ගන්නට වැඩේ ගලපලා තියෙන්නේ. ඔයා ගෑල්ලමෙක් වගේනේ.